එක් මිනිසෙක් විශාල ගලක් මුදුනේ පිහිටි රජමාලිගයක් දෙස බලා මෙසේ පැවසියා. මම මේක දකින්න හරිම ආසයි. හැබැයි මේ උස ගල මුදුනට නගින්න මට කවදාවත් බැහැ. ඔහු අසලෙන් කුඩා කුහුඹුවෙක් Tamanට වඩා විශාල ආහාර කැබැල්ලක් ඔසවාගෙන ඒ ගල දිගේ ඉහළට යමින් සිටියේය. මිනිසා සිනාසී පුංචි කුහුඹුවෝ ඔයා ওই ලොකු ගල නගින්න හදන්නේ කොහොමද කියා ඇසියා. කුහුඹුවා පිළිතුරු දුන්නේ නැත. ඌ කලේ එක අඩියක් හෝ ලිස්සා වැටෙන සෑම අවස්ථාවකම නැවත නැගිට ඉදිරියටම යාමයි. පැය කිහිපයක්කට පසු මිනිසා තවමත් ගල පාමුල සුසුම්ලමින් සිටින විට කුහුඹුවා ගල මුදුනේ රජමාලිගයට ළඟා වී අවසන්ය. මෙම කතාවෙන් ලබා දෙන ආදර්ශය. ඉලක්කය කොතරම් විශාල වුවත් වැදගත් වන්නේ ඔබේ ප්‍රමාණය නොව ඔබ තබන කුඩා නමුත් නොපසුබට පියවරයි. විශාල දේවල් ජයගන්නේ වේගයෙන් දුවන අය නොව නොනැවතී ඉදිරියටම යන අය.